සුබ දවසක් යාළුවනේ. මම මේ විස්තර කරන්නේ බැටරි චාර්ජර් එකක් හදාගන්න විදිය. ඔයගලන්ට දැන් කියන්නේ ගොඩක් දේවල් වලට අවශ්‍ය වෙන බැටරි චාර්ජර් එකක් කියන්නේ අපිට බයික් එකේ ත්‍රී වීල් එකේ එහෙම නැතු ගියොත් වෙන වැඩ වලට ගන්න මේ බැටරි චාර්ජ් කරන්න ගියාම ගොඩක් අපහසුතාවයකට පත් වෙනවා. ඉතින් අපිට චාර්ජර් බැටරි චාර්ජර් එකක් හදාගත්තා එලෙසින්ම. ඒ කියන්නේ තමයි ගත්තේ. මේ ඒක චාර්ජරේ හදන ගමන් කියන්න ගියොත් මේ අමාරු හින්දා චාර්ජරේ හදලා තියෙනවා මම සම්පූර්ණ කම්ප්ලීට් කරගෙන තියෙනවා. ඒක කියන්නේ විස්තරයක් කියන්න. ඔයාලා මේක ඉස්සල්ලාම තියෙනවා. ඔයාලා ගන්න ඉස්සල්ලාම වයර් කෝඩ් එකක් ගන්න හොඳ. වයර් කෝඩ් එකක් අරන් තියෙනවා. මෙතන යාළුවනේ වයර් කෝඩ් එක. මෙතන මේ අපිට මේ 230 AC විදුලිය ලබා දෙන වයර් කෝඩ් එක. මේක පියුස් එක තියෙන එක ගත්තොත් ඒකට අපිට පියුස් එකේ ප්‍රශ්නයක් නැහැ. මෙතන මේකේ පියුස් එකක් තියෙනවා. ඒ හින්දා පියුස් එක තියෙන වයර් කෝඩ් එකක් අරගන්නවා. ඊට පස්සේ මේ තියෙන මේ පෑන් එක මොකද මේ ට්‍රාන්ස්ෆෝමර් හීට් වෙනවට දාන පෑන් එක. මේක නම් කම්පියුටර් එකකින් ගලවගත්තු මේ පරණ කම්පියුටර් එකකින් ගලවගත්තු පෑන් එක. මේ පෑන් හොඳටම හොඳයි. මේ පෑන් එක ගත්තා නම් හරි. ඊට පස්සේ අපිට තව ඕන වෙනවා මේ ට්‍රාන්ස්ෆෝමර් එකක් ඕන. මම ළඟ තිබුණු ට්‍රාන්ස්ෆෝමර් එකක් ගත්තා යාළුවනේ. මේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක. මේක 12යි ඇම්පියර් 5 ට්‍රාන්ස්ෆෝමර් එකක්. ඔයාලා මේක ගන්න ඇම්පියර් 8 ගත්තත් හොඳටම හොඳයි. ඒක හොඳ. එතකොට හොඳට ලොකු බැටරි එකක් චාර්ජ් කරගන්න හොඳ ඇම්පියර් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒක හොඳයි. මම ළඟ තිබුණේ 5 අරන් තිනවා. මේකේ වයර් විස්තරය කියනවා නම් ඔයාලා දැන් වයර් කෝඩ් එක අපි සම්බන්ධ කරගන්නවා 230 ඉන් කරන්ද. මේ තියෙන වයර් කෝඩ් එක නේ යාළුවනේ. මේ තියෙන වයර් කෝඩ් එක. එතකොට 230 ලයින් එක දෙන්න මේ තියෙන වයර් දෙක. 230. මේක ඇවිල්ලා මේ ඩුවල් ටැපින් ට්‍රාන්ස්ෆෝමර් එකක්. ඒ හින්දා මේකේ මේකේ ඩුවල් ටැපින් හින්දා ඔයාලා දන්නවනේ දෙපැත්ත. එතකොට මේකේ එනවා ලයින් තුනක් එනවා. මේ තියෙන ලයින් තුන. මේ එකක් මේ මැද එක ලයින් එකක් එනවා. දෙපැත්තට ඒ කියන්නේ දෙපැත්ත දෙකයි මැද එකක් එනවා. එතකොට මේ දෙපැත්ත බලපුවාම මේක මෙතෙන්ද බැලුවත් 12යි මෙතෙන්ද බැලුවත් 12යිනේ. ඒ වගේ තියෙනවා. එතකොට ඔයාලට මේක මේ වැඩේට වයර් දෙකක් තියෙන එකක් වුණා ට්‍රාන්ස්ෆෝමර් එකක් ගන්න පුළුවන්. අරගෙන හදා ගන්න පුළුවන්. ඒක එතකොට ඒක. තව ඕන අපිට රෙක්ටිෆයර් එකක් ඕන. මේ තියෙන රෙක්ටිෆයර් එක යාළුවනේ. මේ තියෙන එතකොට රෙක්ටිෆයර් එකේ විස්තරයක් කියනවා නම් මම රෙක්ටිෆයර් එක ගැන විස්තරයක් කරන්න. මොකද රෙක්ටිෆයර් එකේ ඩයෝඩ් වලින් අපි කරගන්නේ AC DC කරලා ගන්න විදියම තමයි. උනාට රෙක්ටිෆයර් එකක් ලොකු ඇම්පියර් එකක් අපිට ගද්දි ලේසි අපිට මේවා කරගන්න. ඒ හින්දා ගත්තේ රෙක්ටිෆයර් එකක් ගත්තා. රෙක්ටිෆයර් එක මම දැන් මේක විස්තර කරන්න මෙහෙම ඇඳලා පෙන්නන්න. මේ තියෙන්නේ මෙහෙම රෙක්ටිෆයර් එක තියෙනවනේ යාළුවනේ. මෙහෙම හතරස් විදියට තියෙන රෙක්ටිෆයර් එක. ඊට පස්සේ මෙතන තියෙනවා මෙහෙම තියෙනවා මේකේ තියෙනවා මේ විදිහට අග්‍ර පිහිටලා තියෙනවා මෙහෙම. එතකොට මේකේ මේ විදිහට තියෙනවනේ. පේනවා ඇතිනේ. ටිකක් කුඩාට පේනවා ඇත්තේ. හරි මෙහෙම තියෙනවා. ඊට පස්සේ මේකේ මෙතන තියෙනවා AC සලකුණක් තියෙනවා. AC සලකුණ මෙහෙම තියෙනවා AC. ඒ කියන්නේ මේක මේ පැත්ත මෙතන AC කියමුකෝ අපි. AC සලකුණක් මෙතන තියෙනවා. එතකොට මේ පැත්තේ AC නම් මේකේ බලන්න ඕනේ මේ එක පැත්ත තමයි AC කියලා සඳහන් කරලා ඇත්තේ. ඊට පස්සේ මේ පැත්තේ ධන ලකුණක් තියෙනවා මෙහෙම. මේ එතකොට මේකේ අපි බලන්නේ මේ පැත්තේ AC නම් ඒක සමානව මෙහෙම එද්දි මේ හැඩයට එද්දි මේ පැත්තත් AC තමයි. එහෙම අපි බලන්නේ AC. එතකොට මේ පැත්තත් AC. මෙතන ධන ලකුණක් තියෙනවා නම් මේකේ DC. එතකොට මේක ධන වෙන්නේ. DC ධන වෙනවා මෙතන. එතකොට ධන ඍණ වෙන්නේ මේ පැත්ත. ඒක එතකොට DC. දැන් ඒක හදිලා තියෙන දේවල්නේ. එතකොට මේකෙත් බලන්නේ මෙහෙම සමාන්තරව. මෙහෙම තමයි බලන්නේ. මේ අතර තමයි බලන්නේ. ඒ බලද්දි ඒ විදිහට තමයි මේකේ පිහිටලා තියෙන්නේ. එතකොට ඒක විස්තරය කියවන්නේ යාළුවනේ. ඊට පස්සේ අපි රෙක්ටිෆයර් එක අරගෙන රෙක්ටිෆයර් එකේ මම පෙන්නන්නම්. දැන් මෙතන අපි ඒ වැඩේ කරලා ඒක රෙක්ටිෆයර් එක ගත්තා. මේ හීට් සිංක් එකක්. මේක මේ මොකද මේක හීට් එකට තමයි මේක දාලා තියෙන්නේ. මේක එතකොට රස්නේ උරා ගන්න තමයි මේ ඇලුමිනියම් කෑල්ල තියෙන්නේ. ඒක රස්නේ එතකොට උරා ගන්නවා. මේකේ ඔයාලට දැන් මෙතන අපි දීලා තින්නේ මෙතන එනවනේ මේකේ මේ AC ගන්න මේ AC 12ක් තමයි එන්නේ මේ ට්‍රාන්ස්ෆෝමරෙන් එද්දි. ඒ හින්දා මේ මෙතන සලකුණ තියෙනවා මම පෙන්වන්නේ. AC සලකුණ තියෙන තැන මෙතන මේකේ. එතකොට ඒකෙම AC අනිත් යටින් තමයි ඒක හරහාට මේ මෙතන තියෙන AC එක. එතකොට මේ පැත්තට මේ ලයින් අපි තුනක් තියෙනවා ලයින් දෙකක් ගන්නවා. මේ පැත්තයි අරගෙන මේක AC මෙතෙන් දුන්නා නම් අනිත් එක යටට දුන්නා AC. එතකොට යාළුවනේ තව අපිට එකක් ඉතුරු වෙනවනේ. ඒ කියන්නේ මෙතන අපි මේක බිඳුව කියලා ගමු මැද එක බිඳුවට ගත්තා නම් ඒක අපි අර ගන්නවා මේකේ මේ තව කියන්න බැරුව කැපැසිටර් එකක් අපිට අවශ්‍යයි. මේ තියෙන කැපැසිටර් එක මේ තියෙන පේනවද යාළුවනේ මේ තියෙන කැපැසිටර් එකක්. මේ කැපැසිටර් එක ඇවිල්ලා 4700යි 4700 UF වෝල්ටේජ් එක 50යි වෝල්ටේජ් එක තමයි ගන්න ඕනේ. දැන් මට නම් මේ දැන් වැඩිට ඔයාලට පෙන්නන්න 50 වෝල්ටේජ් එක තිබුණ නැති නිසා මම මේ ගත්තේ 25 ගන්න එපා 50ම ගන්න. මේ කියන්නේ ලෝඩ් එකක් හොඳට මේක කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඩොට් බෝඩ් කෑල්ලක් ගත්තා. මොකද වයර් එහෙම අපිට සම්බන්ධ කරගන්න ලේසිනේ ඒ හින්දා. එතකොට යාළුවනේ මේකේ දැන් අපි AC ලයින් එක ගැන කිව්වා. ඊට පස්සේ අපිට මෙතන ඉතුරු වෙනවනේ මේ තියෙන රතු පාට ලයින් එකක් තියෙනවානේ. ඒක DC ධන ලයින් එක තමයි මේ අරගෙන තියෙන්නේ. මේ තියෙන්නේ. DC ධන ලයින් එක අරගෙන දෙනවා කෙලින්ම
මේ කැපැසිටර් එකේ ධන පැත්තට. මේ කැපැසිටර් එකේ ධනයි ඍණයි හොයාගන්න පුළුවන්. ඍණ පැත්ත තමයි අර ඉරක් තියෙන පැත්ත. ඒක ඔයාලට හොයාගන්න පුළුවන්. ඒක කැපැසිටර් එක ගත්තොත් තියෙනවා ධනයි ඍණයි පැති දෙක හොයාගන්න එහෙමයි. එතකොට මම ගත්තා ඒක වෑරයක් අරගෙන මේ DC දෙකේ ධන පැත්ත දුන්නා මේ කැපැසිටර් එකට. එතකොට අපිට මේ මෙතන මේ රෙක්ටිෆයර් එකේ එක අග්‍රයක් ඉතුරු වෙනවා. මොකද මේ මෙතන දැන් ඒක අරලා තමයි මෙතන මැද බිඳුවයි කියලා අපි ගත්ත එක තමයි මේකේ ඍණ පැත්තට දීලා තියෙන කැපැසිටර් එකේ ඍණ පැත්තට. ඔයාලගේ අග්‍ර දෙකක් සහිත ට්‍රාන්ස්ෆෝමර් එකක් තිබුණා නම් මේ ඒකේ ධන සහ ඍණ මෙතෙන්ට පාවිච්චි කරන්න පුළුවන්. එහෙමයි ඉන්නේ ට්‍රාන්ස්ෆෝමර් එක පාවිච්චි කරද්දී. එතකොට අනිත් එක තමයි මේ මෙතන දැන් අපි මේක පෙන්වන්න අපිට මේක ඉන්ඩිකේට් කරලා පෙන්වන්න මේක හදා ගන්නවා බල්බ් එකක් අපි දා ගන්නවා. අපිට මේ පෙන්වන්න මේක ට්‍රාන්ස්ෆෝමර් එකක්ද කියලා බලන්න. මම මෙතෙන්ට හයි කරලා තියෙන්නේ. මේ තියෙන්නේ LED පොඩි බල්බ් එකක් අරගෙන ඒකට මෙතෙන්ට මම දාගෙන තියෙනවා LED බල්බ් එකේ ධන පැත්තේ ඉන්න ලයින් එකට දාලා තියෙනවා 1K එකක්. 1K රෙජිස්ටර් එකක් දාගෙන තියෙනවා සම්බන්ධ කරගෙන. ඒක කෙලින්ම අරගෙන තියෙන්නේ රෙක්ටිෆයර් එකේ AC පැත්තට තමයි අරගෙන තියෙන්නේ රෙක්ටිෆයර් එකේ රතු ලයින් එක. ධන ලයින් එක ගත්තා එතෙන්ට. එතකොට ඔයාලට AC පැත්තකට ගන්න උඩ හරි යට හරි ගතට ඒක අවුලක් නැහැ. ඒකේ මේ එතකොට LED බල්බ් එකේ ඍණ පැත්ත අරගෙන තියෙනවා කැපැසිටර් එකට. කැපැසිටර් එකේ ඍණ පැත්තට අරන් තියෙනවා. ඒ ටික අරගත්තා. ඊට පස්සේ මම මේ ඉස්සලම කිව්වනේ පෑන් එකක් මොකද මේක හීට් වෙයි කියලා. ට්‍රාන්ස්ෆෝමර් හීට් වෙනකොට තමයි දාලා තියෙන පෑන් එකක්. යාළුවනේ පෑන් එකේ ධන සහ ඍණ තියෙනවනේ. ඒක වැඩ කරන්නේ එතකොට DC කරන්ට් එකකින්. එතකොට මම අරන් තියෙනවා මේ කැපැසිටර් එකෙන් තමයි ඒක අරගෙන තින්නේ. ධන පැත්ත අරන් රතු වෑරයක් අරගන්න. එතකොට රතු වෑර එකේ අරන් තියෙන ධන පැත්තට කැපැසිටර් එකේ. ඍණ එක අරන් තිනවා නිල් වෑරයක් අරගෙන ඍණ පැත්තට අරගෙන තිනවා. කැපැසිටර් එකේ. එතකොට ඒ ඔක්කොම එකට සම්බන්ධ වෙලා තියෙනවා වෑර් ටික අරගෙන. අනිත් එක තමයි අපි බැටරි චාර්ජ් කරන්න ගන්න වෑර් එක හොඳ ඝනත්වයේ ඇති සාමාන්‍ය හොඳ වෑර් එකක් ගන්න ඕන. මේ මොකද බැටරි ටර්මිනල් දෙකක් අපි සම්බන්ධ කරගන්නවා. අනිත් එක ඒක හොඳ ඔය පොඩි වෑර් දාන්න හොඳ නැහැ. ඊට පස්සේ දාන්න ඕන හොඳ වෑර් එකක් දාන්න ඕන යාළුවනේ. මම අරන් තියෙන හොඳ වෑර් එකක් මහත ගේජ් එක සහිත වෑර් දෙකක් අරගත්තා. ඒකට වෑර් දෙකක් පෙන්නන්න. අපහැදිලි තැනක් තියෙනවා නම් අර දැන් කතා කරන්නේ. එතකොට මම මේක මොකද්ද කියලා කියන්න මේ තියෙන්නේ. මේ වගේ හොඳ වෑර් ගන්න ඕන. පේනවද යාළුවනේ? ධන පැත්ත එන ඒ කැපැසිටර් එකේ ධන පැත්තට රතු පාට එකකුත් ඍණ පැත්තට කළු පාට වෑර් එකක් හරි නිල් පාට වෑර් එකක් හරි ගන්න. එතකොට වරදින්නේ නැහැ. මේ තියෙන කළු පාට වෑර් එකකුත් අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන මේක නම් මම ඉස්සලා හදාගත්තා. මෙතන ඒ ටර්මිනල් දෙක දාන්නෙත් රතු වෑර් එක එනවා ධන පැත්තට කැපැසිටර් එකේ. ඍණ පැත්තට කළු වෑර් එක දාලා තිනවා. කළු හරි නිල් හරි දාගන්න. මේ මෙතන සම්බන්ධ කරද්දී මේ තියෙන යාළුවනේ. පේනවා ඇති නේද? මෙතන මම පෙන්නන්න මෙතන හොඳට ඒ දෙක ටර්මිනල් දෙක එකට සම්බන්ධ වෙන්නේ නැති වෙන්න ලස්සනට සම්බන්ධ කරගන්න. මේ තියෙන මෙතන. ඊට පස්සේ මේකේ අපි ඊට පස්සේ ඒ ටික විතරයි තියෙන්නේ. මේ වැඩි විස්තරයක් නැහැ. මේක හදාගන්න ලේසි. ඊට පස්සේ අපි බලමු පෑන් එක දැන් මේක වැඩ ටික කරලා ඉවරයි. අපි බලමු පෑන් එක කොහොමද වැඩ කරන්නේ කියලා. හරි යාළුවනේ දැන් චාර්ජරය හදලා ඉවරයි. බලමු අපි කොහොමද වැඩ කරන්නේ කියලා. මේ තියෙන්නේ මගේ මේ දැන් සම්බන්ධතාවක් මේක දීලා තියෙන්නේ මේ කරන්ට් එකට සම්බන්ධ කරලා AC එකට සම්බන්ධ කරලා අපි බලමු කොච්චර වෝල්ටේජ් එකක් පෙන්වනවද මෙයා කියලා. මේ තියෙන්නේ ටර්මිනල් දෙක සම්බන්ධ කරගන්න වෑර් දෙක මේ තියෙන්නේ. එතකොට මේ දෙකයි පෑන් එක තියෙනවා. ඉන්ඩිකේට් කරන්න බල්බ් එකක් එහෙම දාලා තියෙනවා. හරි අපි බලමු මේ කරන්ට් එකක වැඩ කරලා ටික පරිස්සමෙන් කරන්න ඕනේ යාළුවනේ. මේක තියෙන ගමන් අපි බලමු ඕන් කරලා කොහොමද අපේ වැඩ කරන්නේ බැටරි චාර්ජර් කියලා. හරි. පේනවද යාළුවනේ? පෑන් එක නම් සුපිරියටම වැඩ කරනවා. බල්බ් එකත් වැඩ කරනවා. එතකොට මේ තියෙන්නේ පේනවද යාළුවනේ? ඊට පස්සේ මම දැන් මල්ලගේ බැටරිය දැන් නැහැ. බැටරිය ගෙනල්ලා මම ඊට පස්සේ පෙන්නන්නම් බැටරිය සම්බන්ධ කරලා. පේනවද? 16ක්. ඔව් 16 වුන් වෙනවා. හොඳ වෝල්ටේජ් එකක් එනවා. හරි. මොකද මේ පෑන් එකට සාමාන්‍යයෙන් අඩු වෙනවා වෝල්ටේජ් එක. හරි. මම බැටරියක් ගෙනල්ලා ඔයාලට පෙන්නන්නම් බැටරි චාර්ජ් වෙන විදිය. හරි යාළුවනේ. හොඳයි යාළුවනේ මේ මට මම හදාගත්තු බැටරි චාර්ජරේ. මල්ලගේ ලොකු බැටරියක් නම් නැහැ. මේ බැටරිය පොඩි බැටරියක් තියෙන මේ තියෙන බැටරිය. මේ අපි බලමු චාර්ජරෙන් කොහොමද චාර්ජ් වෙන්නේ. චාර්ජරේ බැටරි චාර්ජරෙන් කොහොමද චාර්ජ් වෙන්නේ කියලා. මේ බැටරිය තියෙනවා 10යි එකක් දැන් තියෙන්නේ. මම සෝලාර් සිස්ටම් එකේ මේ මොඩියුල් එකක් අරගත්තා ඔයාලට මේ චාර්ජ් වෙන විදිය පෙන්වන්න. බැටරිය දැන් 10ට තියෙන්නේ. ඒක සාමාන්‍ය පාවිච්චි කරපු බැටරියක්. මේ තියෙන බැටරි චාර්ජරය හදාගත්ත එක. එතකොට අපි බලමු මේකට සප්ලයි දීලා. මම 230 දැන් සප්ලයි එක දෙනවා. මේකේ අනිත් තව කියන්න එකක් තියෙනවා ඔටෝ කට් අවුට් සර්කිට් එකක් මම ඕඩර් කරලා තියෙනවා තාම ආවේ නැහැ. ඒක ආපුවාම දාලා පෙන්නන්න. ඒතක මම මේ සෝලාර් සිස්ටම් එකෙන් කොහොමද මෙයා කරන්නේ. මේ ටර්මිනල් දෙක තමයි මේ තියෙන්නේ අර කොකඩයිල් විප් දෙක ගහගන්න. ඒක මෙතෙන්ට දීලා තියෙනවා.
ඊට පස්සේ යාළුවනේ මෙතනින් එන්නේ මේ ක්ලිප් දෙක එන වෙන වයර් එකක් දාලා සෝලාර් සිස්ටම් එකෙන් අරන් තිනවා. මේ තියෙන්නේ මේ බැටරියට. මේ බැටරියට ගහලා තිනවා. ක්ලිප් දෙක දැනට මම දාලා තිනවා. මේ බැටරිය තියෙන්නේ 10යි දැන්. අපි ඕන් කරලා බලමු. මම ඕන් කරගන්නවා. කරන්ට් එක 230 ලයින් එක දෙන්න තමයි යන්නේ දුන්නා. මේ තියෙන්නේ මගේ බැටරි චාර්ජරේ. දැන් පේනවද යාළුවනේ? මේ බැටරිය charge වෙනවා. මෙයා අරගන්න බැටරි චාර්ජරේට මේ charge වෙනවා පෙන්නනවා. බැටරිය තිබුණා මතකයි 10 තිබුණේ. දැන් අපි ආපහු ඕෆ් කරලා බලමු බැටරි කොච්චර charge වෙලා තියෙනවද කියලා. වෙනවද යාළුවනේ මේක ලොකු බැටරියක් මම ළඟ නැති හින්දා මේක ගත්තේ 12ක් දැන් බැටරිය 12ට charge වෙනවා. ඒ ටිකට. එතකොට ඔටෝ කට් අවුට් එකක් අපි දාගන්න ඕන. මේක මේ charger ඔටෝ කට් අවුට් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ඒ මොඩියුල් එක මම ඕඩර් කරලා තියෙන මොඩියුල් එක විස්තරයක් අනිත් වීඩියෝ එකෙන් දාන්න යාළුවනේ. හරි හොඳයි. ගොඩක් ස්තුතියි මේ මොන හරි ගැටලුවක් තියෙනවා කතා කරන්න කියලා දෙන්න.